සිතුවිලි සවිය තුලින් අද අපි කතා කරන්නේ හිතේ තියෙන ලොකුම බරක් නිදහස් කරගන්න බුදුදහමෙන් ලැබෙන උතුම් මඟ පෙන්වීමක් ගැනයි. ජීවිතේ අපිට එක එක විදිහේ මිනිස්සු හම්බ වෙනවා. සමහරු අපේ හිත රිදවනවා. අපිට ද්‍රෝහි වෙනවා. අපේ අඩුපාඩු කිය අපිව පහත් කරලා සලකනවා. ඒ හැම වෙලාවකදීම අපේ හිතට එන්නේ ලොකු තරහක්, වෛරයක්. අපි ඒ අය එක්ක රණ්ඩු වෙන්න යනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ නහි වේරේන වේරාණි සම්මන්තිද කුදාචන කියලා. ඒ කියන්නේ වෛරයෙන් වෛරය කවදාවත් සංසිඳෙන්නේ නැහැ. අනුන් ඔබට කරන නරක දේවල්, ඒ අයගේ අකුසල්, ඒ දේවල් හිතේ තියාගෙන වෛර කර ඔබේ ලස්සන හිත කිලිටි කරගන්න එපා. ඔබට වැරදි කළ අයට වෛර නොකරන්න. ඒ අය දෙස අනුකම්පාවෙන් බලන්න ඉගෙන ගන්න. ඒ අයව ඔබේ හිතෙන් අතහැරලා දාන්න. අතහැරීම තරම් සැනසීමක් මේ ලෝකේ තවත් නැහැ. මේ වගේ සිත නිවන දහම් කරුණු දිගටම අහන්න. සිතුවිලි සවිය channelයට ඔබව සාදරයෙන් පිළිගන්නවා. channel එක subscribe කරලා එකතු වෙන්න. හැමෝටම තෙරුවන් සරණයි.